මසුරු අය උපදින ලෝකයක් තමයි බහිරව ලෝකය. අපාය ගණ අසා ඇති ඔබ නිරේ තිරිසම් ප්‍රේත දිව්‍ය ලෝක ගැන අසා ඇති ඔබ සමහරට බහිරව ලෝක ගැන අසා නැතුව ඇති. අද ඔය සවම් පුරා බහිරව ලෝකෙ ගැන අහගන්න විස්තර. බහිරව ලෝකෙ උපදින්නේ මසුරු අය. ඔවුන්ට බහිරව ලෝකෙ දිව්‍ය සම්පත්තිය තියෙනවා. බහිරව ලෝකෙ උපදින්නේ පින් තියෙන අය. හැබැයි බහිරව ලෝකෙ කියන්නේ දුක්ඛිත ආත්ම භාවයක්. කෙසේද ඔවුන් උපදින්නේ? මෙන්න මේ විදිහට. ඒ තමයි මෙයා ලස්සන විහාරයක් හදනවා. මනුස්ස ලෝකෙ ඉද්දී. විහාරයක් හරි ධර්මශාලාවක් හරි චෛත්‍යයක් හරි බෝධියක් හරි කුටියක් හරි එහෙම නැත්නම් ආරාමයකට ඉඩමක් හරි මෙයා පූජා කරනවා. මෙයා හොඳට මේක හදලා හොයලා බලලා පූජා කරලා හරි සන්තෝෂෙන් ඉමම් බික්කම් ඉමං මේ සේනාසනං හෝ ඉමං ධර්මශාලං හෝ බික්කු සංඝස්ස දේම කියලා දන් දෙනවා. ඔන්න මෙයා පිනෙන් පිරුණා. හැබැයි මේ දන් දීමත් එක්කම මෙයාට ලස්සනට වැඩ කරනවා සංයෝජනයක්. සක්කාය දිට්ඨිය. එයා දැන් පූජා කරපු ගමන්ම ගන්නවා මම හදපු ආවාසේ, මං හදපු ධර්මශාලාව, මං හදපු චෛත්‍ය, මං හදපු බෝධිය, මං පූජා කරපු ඉඩම කියලා සක්කාය දිට්ඨියෙන් අල්ලගත්තා. අරක නැති වුණා. මොකද නැති වුණේ? මුත්තචාගෝ. මුත්තචාගෝ කියන එක නැති වුණා. අත්හැරලම දන් දෙන එක නැති වුණා. ඇල්ලුවා මෙයා. මෙයා අල්ලනවා දැන්. මම්ම හදපු ආවාසේ. මෙයා දැන් දන් දුන්නා. ඒත් හිතෙන් ඇල්ලුවා. දැන් මොකද කරන්නේ? මෙයා නිතර බලනවා මේක ගැන. මං හැදුවේ මේක. එන අයටත් කියනවා මං හැදුවේ. මං කළේ ඔකට මෙච්චර ගාණක් ගියා. ඔහොම ඉන්නකොට මේ ආවාසයේ ඉන්න තෙරුන් වහන්සේ මොකද කරන්නේ? අර තවත් පිටින් ඉන්න තෙරුන් වහන්සේලා ගිහි අයෝ අර ආවාසයට ඇවිල්ලා කතා කරනවා.